ඔන්න දරුවනේ අද මම කියන්න යන්නේ බෝසත් කතාවක්. කූට සාපසයාට සිදු වූ විපත. ඔන්න එක ගම්මානයක වඩුවෙක් වාසය කළා. ඔය වඩුවා කැලේ ගිහින් ගස් කපාගෙන ඇවිත් ලී බඩු හදලා වෙළඳ පොළට ගෙන ගොස් විකුණා ඇවිත් ජීවත් වෙනවා. දවසක් ඔය වඩුවා කැලේ ලී කපන්න යන විට වලකට වැටිලා දඟලන ඌරු පැටියෙක් දුටුවා. ඉක්මනින් දුවගෙන ගිහින් ඌරු පැටියව ගොඩට අරගෙන ගෙදර ගෙන ගොස් සාත්තු කරලා කෑම බීම දීලා උස්මහත් කළා. මේ ඌරා ටික කලක් යන විට ගොඩාක් ලොකු වෙලා දල දෙකක් ඇවිත් දෙපැත්තට කැරකිලා ආවා. අර වඩුවා ළඟ හැදී වැඩුණු නිසා වඩු ඌරා කියා නමක් පට බැඳුණා. දැන් ඉතින් වඩුවා කැලේ ලී කපන්න යන විට ඌරත් පස්සෙන් යනවා. ඌ කටේ තියාගෙන වඩුවාට කියත පොරව ළඟට ගෙනත් දෙනවා. ඒ විතරක් නෙමෙයි ලී රන්න වඩුවා නූල් ගහන විට ඌ එක පැත්තකින් කටින් අල්ලා නූල ඇදගෙන ඉන්නවා. එක දවසක් මේ වඩුවාට හිතුණා අනේ මේ ඌරු පැටියා කවුරු හරි මරාගෙන කෑවොත් මට තමයි පව් සිදු වෙන්නේ කියලා. ඌරව අරගෙන ගොස් මහා කැලේ මැද ගල් ගුහාවක් ළඟට නිදහස් කළා. කැලේ සිටින ඌරන් එතරට රැස් වුණා. අනේ ස්වාමීනි මෙතන වාසය කිරීමට සුදුසු තැනක් නොවේ. මෙතනට මහා නපුරු ව්‍යාග්ගයෙක් ඇවිත් දවසින් දවස අපේ ඌරන් කා දමනවා. හොඳයි අදින් පස්සේ කනවද කියා බලමුකෝ කියා අර වඩු ඌරා කීවා. ඊට පස්සේ ඌරු පැටව් මැදි කරලා ඊරියෝ ටික වටේට පෙළ ගැස්සුවා. ඊළඟට දල ඌරන් ටික පස්සෙන් හිටියා. කියපු විදියටම ව්‍යාග්‍රයා ආවා. ඇස් දෙක කරකවල බැලුවා. අර වඩු ඌරත් එහෙම කළා. ඈනුමක් කැරියා. ඌරත් ඈනුමක් කැරියා. අද නම් හරියන්නේ නැහැ කියා යන්න ගියා. ඔය කැලේ කූට තාපසයෙක් වාසය කළා. කෝ මස් කියා අර ව්‍යාග්‍රයාගෙන් ඇසුවා. අද මස් නෑ කියා ව්‍යාග්‍රයා පැවසුවා. අර ඌරන්ට බයේද නුඹ ආවේ කියා ව්‍යාග්‍රයාගෙන් ඇසුවා. ඌට ලැජ්ජා හිතිලා නැවතත් ගියා. ගොසින් අර වඩු ඌරාගේ ඇඟට පැන්නා. වඩු ඌරා අර දල දෙකෙන් ඇනලා ව්‍යාග්‍රයා මරා දැම්මා. ඔන්න මස් කාපල්ලා කියා අනිත් ඌරන්ට කීවා. ඔය අතර එක ඌරෙක් වඩු ඌරට මෙහෙම කීවා. ස්වාමීනි මේ කැලයේ කූට තාපසයෙක් ඉන්නවා. වඩු ඌරා රැළ සමග තාපසයා බලන්න ගියා. තාපසයා බය වෙලා ඔලගුවත් අරගෙන දිව්වා. ඔලගුව වැටුණා. පණ බේරා ගන්න කියා ගසකට නැග්ගා. අර වඩු ඌරා කීවා ඊරියන්ට වතුර ගෙනත් ගහ මුලට දමන්න කියා. දල ඌරන්ට කීවා දල වලින් ඇනලා ගහ පෙරලන්න කියා. ඔය ගහ ගැලවි ඌට තාපසයා බිම ඇදගෙන වැටුණා. මරණයට පත් වුණා. වඩු ඌරා අනිත් ඌරන්ට කීවා ඔන්න මස් කාපල්ලා කියා. තාපසයාගේ ඔලුවේ තිබුණා පැන් කෙන්ඩියක්. කෙන්ඩියට වතුර ගෙනත් අර වඩු ඌරා අතපැන් වක් කළා. ඊට පස්සේ හොඳට වැඩුණු ඊරියක් සමග සරණ පාවාගෙන රජකමට පත් වුණා. එදා ඉඳලා තමයි ඔය අතපැන් වත් කරන සිරිත පටන් ගත්තේ. ඔන්න දරුවනේ කූට තාපසයාට උනදී. හොඳ දෙයක් කළොත් හොඳ දේත් නරක දෙයක් කළොත් නරක ප්‍රතිඵලත් ලැබෙනවා. ස්තුතියි.